ඉතින් කොහොමද හැමෝටම ඕන ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ YouTube thumbnail design පැත්තෙන්. ඉතින් ගොඩ කාලෙකින් thumbnail design පැත්තේ වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. කොහොම වුණත් මේ වෙනකොට වල YouTube thumbnail design කරන්න පුළුවන් නම් මේ වීඩියෝ බලන්න කිසිම විතරක් වෙන්නේ නැහැ. මොකද අද වීඩියෝ එකෙන් කතා කරන්නේ YouTube thumbnail එක හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කොහොමද ඇත්තට mobile phone එක use කරලා YouTube thumbnail එක design කරගන්න කියලා අද වීඩියෝ එකේදී කතා කරනවා. මේ වෙනකොට වල YouTube thumbnail design කරන්න බැයි නම් මම හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යෙන් වල YouTube thumbnail එක design කරගන්න පුළුවන් වෙයි. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් එක දිගට බලන්න. වීඩියෝ එක මැදදී මම පොඩි දේවල් ටිකක් කියනවා. ඉතින් මේ දේවල් ටික වලට ගොඩක් වැදගත්. අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් මම වීඩියෝ එකේදී කතා කරන්නම් කොහොමද හරියට මොබයිල් ෆෝන් use කරලා Pixel app කියන app එක use කරලා හරියට මේ YouTube thumbnail එක design කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් යන් වීඩියෝ එකට. හරි ඉතින් මම ඉක්මනින් කතා කරන්නම් කොහොමද මොබයිල් ෆෝන් එක use කරලා YouTube thumbnail එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නම් ඔයාලට මේ වෙනකොට YouTube thumbnail සාමාන්‍යයෙන් ටිකක් හදාගන්න පුළුවන් නම් ඉතින් එහෙම දන්නවනම් ඒ කියන්නේ තව ටිකක් ඔයාලට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් වෙන විදියක් තියෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන අපේ channel එක ඇතුළට යන්න. ඇතුළට ගියාට පස්සේ playlist එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වෙනම thumbnail design කියලා. ඒ playlist එක touch කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම mobile phone use කරලා එක එක විදියට thumbnail design කරපු ඒවා තියෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් එතනින් අනිවාර්යෙන් ඉගෙන ගන්න පුළුවන්. ලොවෙත් අනිවාර්යෙන් ඔයාලා දන්නේ නැති එකක් හරි තියෙනවා. හරි දැන් ඔයාලට YouTube thumbnail හදන්න බැයි නම් ඔයාලා මේ දේවල් ගිහිල්ලා බලන්න යන්න එපා. ඔයාලා මේ වීඩියෝ එක පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරි ඉතින් ඔයාලා මේ app එක ගැන දන්නේ නැත්නම් මම කියන්න වීඩියෝ එක අන්තිමට app එක මොකක්ද කියලා. ඉතින් මේ app එක ගැන මොකුත් දැනගෙන ඉන්න ඕනේ වෙන්නේ නැහැ. මම මේ කියලා දෙන විදිහට මම හිතන්නේ ඔයාලට පුළුවන් මේ YouTube thumbnail එක design කරන්න. හරි ඉතින් app එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. app එක open කරගත්තට පස්සේ දැන් ඔයාලට මෙතනදී පොඩි වැඩ ටිකක් තියෙනවා thumbnail එක design කරන්න කලින් app එක open කරගන්නවත් එක්කම ඔයාලට මේ interface එක බලා ගන්න පුළුවන් වෙයි. මෙතන ඔයාලට මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට පුළුවන් මේ තියෙන එකෙන් පල්ලෙහාටම යන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් නම් මෙන්න මේකේ white background එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට ටච් කරගන්න. දැන් තියෙන ඔයාලට මේක YouTube thumbnail එකේ size එකට හදාගන්න එක. ඒකට දකුණු අතේ පැත්තේ උඩ බලා ගන්න පුළුවන් නම් 3 dot icon එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් නම් image size කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට ටච් කරගන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් නම් preset වල මේ වගේ custom තමයි මෙතනදී select වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක මේ විදිහට ටච් කරලා මෙන්න මෙතන මේ තියෙන YouTube thumbnail කියන එක මේ විදිහට ටච් කරලා ඔයාලට පුළුවන් මේක මෙතනින් ඕකේ දෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔන්න මේක YouTube thumbnail එකේ size එකට බලා ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් ඔයාලා thumbnail එක හදන්න කලින් මේ දේවල් ටික හදාගෙන ඉන්න අනිවාර්යෙන්ම. හරි දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ දැන් thumbnail එක හදාගන්න ඕන photos තියෙනවා නම් ඒ photos ටික මෙතෙන්ට add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොහොමද වැඩේ කරන්න කියලා කියන්න. මෙතන උඩ බලා ගන්න පුළුවන් වෙන නිල් පාට බා එකක් තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන් වෙන මැද plus icon එකක් තියෙනවා. ඒ කියන්නේ ධන ලකුණක් වගේ එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේ ධන ලකුණ මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා අන්තිමට වගේ from gallery කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලගේ file manager හරි මොකක් හරි open වෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා දැන් thumbnail එක හදාගන්න photos download කරා නම් ඒ photo ටික මෙතෙන් add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ app එකට photos එකපාරම select කරලා දීලා add කරගන්න බෑ. උදාහරණයක් විදිහට දැන් මම මේ විදිහට download කරගෙන තියෙන background photo එකක් තියෙනවා. මම මේක touch කරලා මේක add කරගන්න. හරි ඉතින් ඒක touch කරලා එනකොට මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට පුළුවන් මේ හරි icon එක touch කරලා මේක app එකට add කරගන්න. හරි ඉතින් මේක තමයි දැන් මගේ background photo එක. ඉතින් මම මේ add කරගත්ත photo එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලොකු කරලා ඒ කියන්නේ මේකේ size එකට පොඩ්ඩක් ලොකු කරලා මම මේක හදා ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඔයාලා මේ YouTube thumbnail හදන්න අලුත් නම් ඒ කියන්නේ වැඩේ හරියටම තේරෙන්නේ නැත්නම් ඔයාලා දැන් මේ විදිහට photo එකක් add කරගත්තට පස්සේ මේ add කරගන්න photo එක උඩම text එහෙම නැත්නම් තව මොනවා හරි photos දාන්න යන්න එපා. ඉතින් ඒකට හේතුව මම කියන්නේ දැන් ඔයාලා මේ විදිහට මේකට උඩින් photos එහෙම නැත්නම් text වගේ දේවල් type කරගත්තොත් මෙන්න මේ background එකයි ඔයාලා type කරගන්න text එහෙම නැත්නම් ඔයාලා add කරගන්න photos එහෙම හරියටම කැපිලා පේන්නේ නැහැ. ඉතින් ඔයාලට පොඩි වැඩක් මම කියලා දෙන්න. ඉතින් දැන් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. කොහොමද මෙතන 4 වෙනියට තියෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න මේකට මම මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා color කියලා. මම මේක ටච් කරගන්න. දැන් මෙතන බලා ගන්න පුළුවන් නම් color gradient කියලා තියෙනවා. මම මේ gradient කියන එකට දාගන්න. හරි ඉතින් මගේ gradient වල මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔය app එකට අලුත් නම් ඔයාලට මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ plus icon එක ටච් කරලා ගිහිල්ලා gradient එකක් හදාගන්න. උදාහරණයක් විදිහට මෙතන පල්ලෙහා මෙන්න මේ වගේ දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකක් ටච් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා color කියලා තියෙනවා. මේක ටච් කරලා ගිහලා ඔයාලට කැමති කලර් එකක් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් අනිත් එකටත් එහෙමයි මේක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා color කියලා. මේකෙත් ඔයාලා මේ විදිහට කැමති කලර් එකක් දීලා ඕකේ දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට gradient එකක් හදාගන්න පුළුවන්. මම මෙතනදී කිව්වට මේක හරියටම තේරෙන එකක් නැහැ. මොකද මම මෙතනදී පොඩිම තැන ඉඳන් කතා කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව මම ඊට කලින් Pixel Lab app එක ගැන full tutorial එකක් දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්.
හරි ඉතින් ඔයාලා මේ විදිහට gradient එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක මේ විදිහට select කරන්න. ඉතින් ඒකත් ඔහේ හදලා හරියන්නේ නැහැ. දැන් ඔයාලට පේන ඇති මගේ background එක නිකන් නිලුයි සුදුයි මේ වගේ කලර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ වගේ gradient එකක් add කරගත්තේ. කියන්නේ නිකන් මැද නිකන් ලා නිල් වගේ ඇවිල්ලා බටේ ටිකක් දෙපැත්ත කළු වෙලා තියෙන විදිහට මම මේ වගේ gradient එකක් හදාගෙන මේ හරි icon එක touch කරගන්න. හරි ඉතින් ඊට පස්සේ දැන් මම මේ add කරගත්ත background photo එක තියෙනවානේ. මම මේ background photo එක මේ විදිහට touch කරගන්න එකපාරක්. දැන් මේ විදිහට background photo එක select වෙලා තියෙන්නේ. ඉතින් මම මේ පල්ලෙහා තියෙන මේ මැද තියෙන එකට මේ විදිහට දාගන්න. දාගත්තට පස්සේ මේකේ පොඩ්ඩක් පහළට යනකොට බලා ගන්න පුළුවන් වෙනවා opacity කියලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. මම මේක touch කළා. මෙන්න මේ opacity කියන පොඩ්ඩක් අඩු කරගෙන මේ හරි icon එක touch කරගන්න. දැන් ඔයාලට මේකේ පේනවා ඇති අර opacity එක අඩු වෙලා මෙන්න මේ විතර පොඩ්ඩක් හැදිලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක උඩ text ටික type කරලා එහෙම නැත්නම් තව photos තියෙනවා නම් ඒ දේවල් ටික add කරලා ඔයාගේ thumbnail එක හදාගන්න. හරි දැන් මම ඒ ටික කරන්න හැටි කියලා දෙන්න. උදාහරණයක් විදිහට දැන් මම text ටික add කරගන්න හැටි කියලා දෙන්න. මෙතන මේ plus icon එක touch කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා text කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට new text එකක් add කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වම් අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් වෙනවා pencil icon එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක touch කරලා මෙන්න මේ විදිහට එන මේ pencil icon එක touch කරලා මෙන්න මෙතනින් text එක type කරන්න පුළුවන්. හරි ඉතින් ඔන්න මම මේ විතර මෙතනින් mobile කියලා type කරගත්තා. ඉතින් මම මේ type කරගත්ත text එකම capital කරනවා. ඉතින් ඒකට මෙන්න මේ icon එක touch කරගත්තට පස්සේ මේක capital එහෙම නැත්නම් simple වලට මේ විදිහට හදාගන්න පුළුවන්. හරි ඉතින් මම මේ විතර මේක හදාගෙන මෙතනින් okay දෙන්න. ඊට පස්සේ මම මේ හදාගත්ත text එක මෙන්න මේ වගේ පොඩ්ඩක් ලොකු කරගන්න. දැන් තියෙන මට මේකට front එකක් දෙන වැඩේ. ඉතින් ඔයාලා මේක ඉංග්‍රීසි වලින් මොනවා හරි type කරනවා නම් අවුලක් යන්නේ නැහැ. මේකේ තියෙන front use කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඔයාලට add කරගන්නවත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා සිංගල් front use කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට වෙන front add කරගන්න වෙනවා. ඉතින් එහෙම නැත්නම් thumbnail එක හදන එකේ තේරුමක් නැහැ. ඉතින් මම ඊට කලින් Pixel Lab app එකට සිංගල් front එහෙම නැත්නම් ඉංග්‍රීසි front add කරගන්න හැටි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ වල link පල්ලෙහා description එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ ගිහිල්ලා බලන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට front add කරගන්න. ඉතින් ඔයාලා front add කරගන්නවා නම් ඔයාලා මේ විදිහට type කරගත්ත text එක select කරලා මේ පල්ලෙහා තියෙන tool වලින් දෙවෙනියට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඒ අකුරක වගේ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට දාගන්න. ඒකට දාගෙන ඉනකොට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා front කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක touch කරගන්න. හරි ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ දැන් app එකේම තියෙන front. ඔයාලට පුළුවන් මේ විතර ඕනනම් මේ app එකේ තියෙන කැමති front එකක් මේ විදිහට select කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ my front එකට දාගත්තොත් දැන් මම මේ විතර add කරගෙන තියෙන front තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමුණත් මම මෙතනදී මේ වගේ front එකක් add කරගන්න. ඉතින් ඔයාලට තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. අනිවාර්යෙන් ඒ ටික ඔයාලට ගොඩක් වැදගත්තේ. හරි ඉතින් මම ඒ ටික කියන්න. ඉතින් ඔයාලට පුළුවන් අර මම කලින් කිව්ව විදිහට අර වීඩියෝස් ටික බලලා මේ වගේ front add කරගන්න පුළුවන්. කොහොමුණත් මම මේ වගේ front එකක් add කරගන්න. හරි ඉතින් දැන් මට මේ thumbnail එකේ තියෙන්න ඕනේ text ටික මම මේ විදිහට type කරගන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ වගේ text ටික type කරගත්තා. දැන් ඔයාලා මේ විදිහට text ටික type කරගත්තට පස්සේ ඒක ඔහේ දාන්න යන්න එපා. ඔයාලට හිතුණු තැන් වලින් ඔයාලා ඒක බලන්න කොහොමද ඔයාගේ thumbnail එකට set වෙන්නේ කියලා. හරිද? උදාහරණයක් විදිහට මේ වම් අත පැත්තේ නෙමෙයි දැන් මේ දකුණු අත පැත්තේ මම පොඩි ඉඩක් තියලා තිනවා. තව ෆොටෝ එකක් තියෙනවා ඇඩ් කරගන්න. ඉතින් ඒ නිසා තමයි එකට ඉඩ තියලා තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් හිතාගෙන දැන් මම පොඩ්ඩක් මේ text ටික තියෙන්න ඕනේ විදිහට හදලා බලන්න කොහොමද වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් දැන් මම මේ mobile කියන text එක තා පොඩ්ඩක් පොඩි කරගන්න. මේ වගේ තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ type කරගෙන තියෙන මේ single front එක තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් පොඩි කරගෙන මෙන්න මේ වගේ දැන්ට තියාගන්න. ඊට පස්සේ මම මේ type කරගත්ත headshot කියන text එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් මේ mobile කියන මේ text එකට වඩා පොඩ්ඩක් ලොකුවෙන් හිටින විදිහට මෙන්න මේ වගේ තියාගන්න. මෙන්න මේ ගහමු කියන text එක තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් අර කලින් text එකට වඩා පොඩ්ඩක් මේ විදිහට ලොකු කරගෙන තියාගන්න. ඉතින් දැන් මම පොඩ්ඩක් මෙන්න මේ ටික පොඩ්ඩක් මේ තියෙන්න ඕන තැන් වලින් මේ ටික තියාගන්න. හරි ඉතින් ওই විදිහට තිබ්බොත් ඔයාලට පේන්නේ නැති අර පොඩ්ඩක් අමුතු ලස්සනක් තියෙනවා අර එහෙම් මෙහෙන් දානවට වඩා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ටෙක්ස්ට් ටික ටයිප් කරගත්තට පස්සේ ඒක එන්න ඕන විදිහ පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න අනිවාර්යෙන්ම. තව දෙයක් තියෙනවා මේ ඔයාලා මේකේ ගොඩාක් කලර්ස් තියලා. ඒ කියන්නේ දැන් ඔයාලා මේ විදිහට ටයිප් කරගන්න හැම ටෙක්ස්ට් එකකටම එක එක කලර්ස් තියෙනවා. උදාහරණයක් විදිහට මොබයිල් කියන ටෙක්ස්ට් එකට රතු පාට දෙනවා. මෙන්න මේ සිංගල් ෆොන්ට් එකට නිල් පාට දෙනවා. මෙන්න මේ හෙඩ්ෂොට් කියන එකට කහ පාට දෙනවා. මේ ගහමු කියන ටෙක්ස්ට් එකට තව වෙන පාටක් දෙනවා. ඇත්තට මේ විතර දෙන්න යන්න එපා. ඔයාගේ thumbnail එක පට්ටම චොර වෙනවා. ඉතින් ඔයාලා thumbnail එක ඩිසයින් කරනවා නම් ඔයාලා දැන් මේ විතර background photo add කරගන්නවා. එහෙම නැත්නම් වෙන photos මෙතෙන්ට add කරගන්නවනේ. ඒ photo එකට ගැලපෙන කාලේ එකක් ඔයාලට text එකට දෙන්න පුළුවන් නම් ඒකත් මාර ලස්සනයි. ඉතින් ඔයාලා මෙතන text වලට අනිවාර්යෙන් එකම front එකක් එහෙම නැත්නම් front දෙකක් විතර use කරන්න. ඉතින් ඊට වඩා use කරන්න යන්න එපා. අනිවාර්යෙන් අනිත් එක තමයි text වලට colors දෙකක් විතර use කරන්න වෙන use කරන්න යන්න එපා. ඉතින් මේ colors දෙකත් මේ ඔයාලට උදාහරණයක් විතර මම කියන්නම්. මෙන්න මේ headshot කියන text එකට වෙන කාලේ එකක් ඕනනම් මට දෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කැපිලා පේන්න. හැබැයි අර රතු පාට වගේ දුන්නොත් මෙතෙන්ට හරියන්නේත් නැහැ. ඉතින් මෙතෙන්ට අර නිල් පාට වගේ කාලේ එකක් දුන්නොත් ඔන්න මෙතෙන්ට ගැලපෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඔයාලා හිතලා ඔයාලට මේ දේවල් ටික හදාගන්න පුළුවන්.
හරි ඉතින් ඔයාලා මේ විදිහට ටෙක්ස්ට් ටික ටයිප් කරගත්තට පස්සේ ඔයාලට තව පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ පල්ලෙහා තියෙන ටූල් වලින් මෙතන මේ දෙවෙනිය කියන එකට දාගෙන තියෙනවා නම් මෙතන පොඩ්ඩක් පහළට යනකොට බලා ගන්න පුළුවන් ස්ට්‍රෝක් කියලා තියෙනවා, ෂැඩෝ කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේවා මේ විදිහට ඉනේබල් කරලා බලන්න. උදාහරණයක් විදිහට මම මෙතන මේක ඉනේබල් කරලා බ්ලැක් කලර් එක සිලෙක්ට් කරලා මේ බ්ලර් කියන එක වැඩි කරොත් ඔයාලට පේන ඇති මෙන්න මේ හෙඩ්ෂොට් කියන ටෙක්ස්ට් එක පිටිපස්සට මෙන්න මේ වගේ ෂැඩෝ එකක් ඇඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට ඒකේ කලර් එක මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී බ්ලැක් කලර් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඔයාලට මේ විදිහට කරලා ටෙක්ස්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක අතර ඔහේ දාන්න යන්න එපා. වගේ thumbnail එකට ගැලපෙනවා නම් විතරක් අනිවාර්යෙන් ඒක දාන්න. ඉතින් මම ඒක දැන් මෙතනදී දාන්න ගියේ නැහැ. හරි ඉතින් දැන් මට තව ෆොටෝ එකක් තියෙනවා. මම ඒකත් මෙතෙන්ට ඇඩ් කරගන්න. හරි ඉතින් ඊළඟට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් මම මේකේ පොඩ්ඩක් වම දකුණ මාරු කරගන්නවා. ඒකට මෙතන පොඩ්ඩක් මේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන මේ දෙවෙනියට වගේ බලා ගන්න පුළුවන් වෙනවා. උඩ ඉඳන් ගත්තට පස්සේ මෙතන තියෙනවා මේ වගේ අයිකන් එකක්. මම මේක ටච් කරගත්තට පස්සේ මේකේ පොඩ්ඩක් අර වම දකුණ මාරු වෙනවා. ඉතින් ඒක ඔයාලට මෙතනදී ඕනනම් හදා ගන්න පුළුවන්. මම මේතර මේ හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ මම මේ ඇඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලොකු කරලා මෙන්න මේ හරියෙන් වගේ තියාගන්න. තව පොඩ්ඩක් මම මේ ෆොටෝ එක ලොකු කරලා මෙන්න මේ වගේ තියාගන්න. ඉතින් දැන් මම පොඩි වැඩක් කරනවා. මේ ඇඩ් කරගත්ත ෆොටෝ එකට ෂැඩෝ එකක් දෙන්න යන්නේ. කලින් ඉදෙනම ටෙක්ස්ට් එකට මේ ෂැඩෝ එකක් ඇඩ් කරගත්ත විදිහටම තමයි ඒකත් කරන්න තියෙන්නේ. ඒකට මේ මැද තියෙන මෙන්න මේ ටූල් එකට දාගන්න. ඒකට දාගත්තට පස්සේ මෙතන පහළට යනකොට බලා ගන්න පුළුවන් වෙනවා ෂැඩෝ කියලා තියෙනවා. මේක ටච් කරලා මේක ඉනේබල් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී කලර් එකක් දෙන්න. මම මේ විදිහට බ්ලැක් කලර් එක දීලා මෙන්න මේ විදිහට මේ බ්ලර් කියන එක වැඩිම කරගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තව පොඩ්ඩක් වුණා මට මේ ටෙක්ස්ට් ටික පොඩ්ඩක් එඩිට් කරලා හදා ගන්න පුළුවන්. කොහොමුණත් මෙච්චරවත් හොඳට thumbnail එකක් හදා ගන්න බැරුව හිටියනම් මම හිතනවා මේ වීඩියෝ බැලුවට පස්සේ ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් එහෙම දෙයක් තිබ්බනම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ඇප් එක ඇවිල්ලා කියනවා Play Store එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Pixel app කියලා සර්ච් එකක් දාගත්තොත් මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙන ඇප් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි ඇප් එක. ඔයාලට පුළුවන් මේ ඇප් එක වගේ ෆෝන් එකට දාගෙන මෙන්න මේ විදිහට thumbnail design කරගන්න. ඉතින් ඔන්නවා මේ වෙනකොට වීඩියෝ එක skip නොකර බැලුවා නම් ඔයාලට ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් ඔයාලට මෙතනින් නවතින්න නැතුව පුළුවන් අපේ playlist එකට ඇවිල්ලා අපේ thumbnail design සම්බන්ධව තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න. ඔයාලට අනිවාර්යෙන් ලොකු දෙයක් දැනගන්න පුළුවන් මේ. එතනදි මම එක එක විදිහට thumbnail design කරන හැටි කතා කරලා තිනවා. කැමති නම් අපේ channel එක ඇතුළට ඇවිල්ලා playlist වලට එන්න. එතනදී අපි set වෙමු අපේ අනිත් වීඩියෝ එකේ. හැමෝටම ජය වේවා.